කොහොමද යාළුවනේ? ඔන්න අපි අද කතා කරන්න යන්නේ කවඩි එහෙමත් නැත්නම් ප්ලේමවුත් රොක් කියන කුකුලන් වර්ගය ගැන. වීඩියෝ එක නම් ටිකක් දිග වේවි. ඔයාලට සම්පූර්ණම විස්තර දැනගන්න ඕනේ නම් රැඳී ඉන්න වීඩියෝ එක අවසාන වෙනකම්. අපි ඇලියන් ෆාම්ස් මේ වර්ගයේ මුලින්ම හඳුන්වලා දුන්නේ 19 වෙනි සියවසේ ඇමරිකාවේ බොස්ටන් කියන ප්‍රදේශයේදී. නමුත් එතනින් පසු අපිට මේ වර්ගය දකින්නට ලැබුණේ නැහැ. නැවත මේ වර්ගය මිනිසුන් අතරට එන්න පටන් ගත්තේ 1960-70 එංගලන්තයේ මැසචුසෙට්ස් කියන ප්‍රදේශයෙන්. මේ වර්ගයේ බෝ කිරීමට වෙනත් කුකුලන් වර්ග කිහිපයක්ම යොදාගෙන ඇති බවට අතීතයේ තොරතුරු සඳහන් වෙනවා. ඩොමිනික් කුකුලන්, කළු ජාවා කුකුලන්, කොචින් කුකුලන් සහ සමහර විට බ්‍රහ්මා කුකුලන් මේ වර්ග අතරට අයත් වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට තමයි කළු සුදු ඉරි සහිත මස් බිත්තර දෙකටම ගැලපෙන ලෙස අද අපි හැමෝම දන්න බැරඩ් රොක් එහෙමත් නැත්නම් ප්ලේමවුත් රොක් කුකුලන් විශේෂය ඇති වුණේ. එතනින් පසු මේ ඉක්මනින්ම මිනිසුන් අතර ජනප්‍රිය කුකුලන් විශේෂයක් බවට පත් වුණා. ලස්සන පෙනුම, මස් පිනිස ඉක්මන් වර්ධනය, වසරකට බිත්තර 200ක් 250ක් පමණ ලබා ගැනීමට හැකියවීම, සීතල රටවල ඉතා හොඳින් ගැලපීම, සංසුන් සහ පාලනය කිරීමට පහසු වර්ගයක් වීම ප්‍රධානම හේතු ලෙස සැලකෙනවා. මේ සතුන් අනික් කුකුළු වර්ගවලින් පහසුවෙන් වෙන් කර හඳුනා ගැනීමට පුළුවන්. කළු සුදු ඉරි සහිත පිහාටු, තනි කරමල, කහ කකුල්, රතු කන් පෙති මේ සතුන් වෙන් කරගත හැකි ප්‍රධානම ලක්ෂණයි. මෙම බැරඩ් රොක් එහෙමත් නැත්නම් ප්ලේමවුත් රොක් වර්ගය 1874 දී ඇමරිකානු කුකුළු සංගමය නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. හොඳින් වැඩුණු කුකුලෙකු සාමාන්‍යයෙන් කිලෝ 3-4 අතර සහ හොඳින් වැඩුණු කිකිලියෙක් සාමාන්‍යයෙන් කිලෝ 2-3 අතර බර වෙනවා. ප්ලේමවුත් රොක් වර්ග සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා කියලා ඔබ දැනන් හිටියද? මේ තියෙන්නේ එම වර්ගයි. නමුත් මෙම වර්ග වලින් වඩාත්ම ජනප්‍රිය වුණේ බැරඩ් රොක් කියන වර්ගයයි. අනික් වර්ග ලෝකයේ රටවල් කිහිපයක පමණක් දකින්න ලැබෙනවා. අනික් ප්‍රධානම කරුණ තමයි වාණිජ කුකුළු අභිජනනයේදී සුදු ප්ලයිමවුත් රොක් ප්‍රභේදය අතිශයින් වැදගත් තැනක් ගන්නවා. ඒ කිව්වේ මස් වෙනුවෙන් ඇති කරන බ්‍රොයිලර් කුකුලන්, සුදු ප්ලයිමවුත් රොක් සහ කෝනිෂ් කුකුලන් ඒකාබද්ධ. ජාන විද්‍යාව භාවිතයෙන් දැඩි ලෙස සංවර්ධනය කර ඇති බැව් අතීතයේ තොරතුරු වල සඳහන්. ලංකාවේ මේ වර්ග අතීතයේ කලවම් වෙලා අපේ ගම් කුකුලන් සමග දකින්නට ලැබුණත් ඔරිජිනල් වර්ග නම් කොහෙවත් හොයාගන්න බැරි තරම්. බැරඩ් රොක් කියන වර්ගයේ ඔරිජිනල් සතුන් දැන් ඇලියන් ෆාම්ස් අපෙන් ඔබට මිලදී ගන්න පුළුවන්. අපෙන් පැටවුන් අරන් ගිය කිහිප දෙනෙක් ලංකාවේ තව බෝ කරන බව සතුටින් දැනුම් දෙන්නත් කැමතියි. අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා ඔබේ අදහසත් කමෙන්ට් කරන්න. ඔහෙනම් හැමෝටම සුබ දවසක්.